Academy of Knowledge විෂය ආයතනයේ ඊළඟ පාඨමාලා විදිහට graphic design එහෙම නැත්නම් අපි creative design විදිහට හඳුනා ගන්න පාඨමාලාව ලබන සතියේ ඉඳලා ආරම්භ කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඔයාලට පුළුවන් පාඨමාලාවට සම්බන්ධ වෙන්න අපේ වෙබ්සයිට් එක වෙන akbinstitute.edu.lk කියන වෙබ්සයිට් එකට ගියාට පස්සේ අපි courses ගැන සියලු විස්තර එක බලා ගන්න පුළුවන්. ඉතින් ලබන සතියේ සිකුරාදා ඉඳලා ඒ කියන්නේ මාර්තු මාසේ 7 වෙනිදා ඉඳලා රාත්‍රී 8:30 10:30 කාලය ඇතුලේ ඔයාලට graphic design කෙනෙක් වෙන්න හීනට යන්න අවශ්‍ය කරන මග පාර කියලා දෙන්න මම ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මේ ඉන්ඩස්ට්‍රි එකේ වසර ගණනාවක අත්දැකීමක් තියෙන කෙනෙක් විදිහට ඔයාලට අවශ්‍ය කරන දැනුම ලබා දෙන්න මම සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ආයෝජනයක් විදිහට අපි මේ වෙද්දී After Effects and video editing කියන පාඨමාලාව සාර්ථක මේ වෙද්දී අපි කරගෙන යනවා. ඉතින් ඒ වගේම වෙනස් විදිහේ අත්දැකීමකුත් එක්ක ඔයාලට graphic design සම්බන්ධ ඉගෙන ගන්න අවස්ථාව හදලා දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මේ කෝස් එක ඇතුළේ ඔයාලට ඉගෙන ගන්න දේවල් ගොඩයි. විශේෂයෙන් අපි softwares තුනක් ඔයාලට උගන්වනවා. Adobe Illustrator, Adobe Photoshop, Adobe InDesign. මේ softwares තුන ඔයාලට A to Z උගන්වන්න ලෑස්ති වෙලා ඉන්නවා මේ මාස 3 පුරාවට. ඉතින් ඒකත් එක්ක ඔයාලට තව අවස්ථාවක් ලැබෙනවා. විශේෂයෙන් ගොඩක් තැන්වලදී කතා බහ කරන්නේ නැති කාරණාවක් මේ කාරණාව ඒ තමයි සාමාන්‍යයෙන් online entrepreneur කෙනෙක් කියන කැටගරි එකට තමයි graphic designer කෙනෙක්ට යන්න පුළුවන්. ඉතින් අපි online entrepreneur කෙනෙක් විදිහට success වෙද්දී කොහොමද හරියට page එකක් create කරගන්නේ, Google location එකක් හදාගන්නේ කොහොමද, වගේ business වලට ගෙන්න ගන්නේ කොහොමද, boost එකක් කරගන්නේ කොහොමද, ඔය සියලු දේවල් කතා කරන්න මම ලෑස්තිලා ඉන්නවා. ඉතින් ඒ වගේම Fiverr සහ විශේෂයෙන් ගත්තොත් Fiverr කියන platform එක ලංකාවේ ගොඩක් popular platform එකක්. දැන් මේ දවස්වල trend එක කතා කරනවා ලංකාවේ මේ government එක tax ගැහුවා වගේ කතා කරනවා. ඉතින් ඒකට ඔයාලට තව ආඩම්බර හිතෙන්න පුළුවන් හරියට එන්ටරත් ලංකාවේ බදු කියන පුරවැසියෙක් විදිහට කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් හරි ඒක වෙනම කතාවක්. ඊළඟට Fiverr කියන platform එකත් එක්කම අපිට freelancer කියන platform එක වෙනස් ලංකාවේ ටිකක් කට්ටිය කතා බහ නොකරන platform එකක්. ඉතින් ඒකත් එක්කත් වැඩ කරන විදිය අපි course එක ඇතුළේම කතා කරනවා. කතා කරලා ඉවර කළා තමයි වැඩ කටයුතු අතර වෙන්නේ. විශේෂයෙන් මේ ඔයාලට මේ course එක සම්පූර්ණ මාස 3 පුරාටම අපෙන් වාගෙන් අපි අය කරන්නේ රුපියල් 3900ක් විතරයි. ඒක ඔයාලට අපි වෙබ්සයිට් එකට ගිහිල්ලා මම කලින් මතක් කරා වගේ මේ වැටෙන වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් www.akbinstitute.edu.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා courses කියන කැටගරි එකට ගියාට පස්සේ ඔයාලට පුංචි data විස්තර ටිකක් වගේ ඉල්ලයි වෙබ්සයිට් එක නම address එක phone number එක email එක වගේ දේවල් අන්න එතනට ගිහිල්ලා ඔයාලට account එක create කරන course එකට payment එක කරන්න පුළුවන්. ඉතින් payment එක කරන සම්බන්ධයෙන් ප්‍රශ්න ආවොත් ඔයාලට මේ පල්ලෙහාන් මම දාලා තියෙන numbers එකක් මේ numbers වලට කතා කරලා ඔයාලට උදව් ඉල්ල ගන්න පුළුවන්. ඉතින් එතනට ගිහලා payment එක කරාට පස්සේ ඔයාලට payment option අපි තුනක් දීලා තිනවා. එක ඔයාලට card payment එකක් කරලා එවෙලම course එකට enroll වෙන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට අවස්ථාවක් තියෙනවා bank transfer එකක් කරලා වෙලා එතනින් course එකට enroll වෙන්නත් පුළුවන්. ඒත් එක්කම ඔයාලට QR payment එකක් කරන්න පුළුවන් නම් අපිට LPay හරහා ඔයාලට QR payment එකක් කරන්න වෙබ්සයිට් එකේම අවස්ථාව අපි හදලා දීලා තියෙනවා. ඉතින් ওই විදිහට දේවල් ටිකක් තියෙනවා. විශේෂයෙන් මේ graphic design industry එකට අනාගතයේ පිවිසෙන්න බලාපොරොත්තු වෙන දරුවන්ට අවස්ථාවක් හදලා දෙන්න තමයි මේ තම අඩු මුදලකට ආයතනයක් විදිහට ඔයාලට මේ දේවල් ටික ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නේ. විශේෂයෙන් මේ පාඨමාලාවත් එක්ක නොමිලේ ඔයාලට අපි ලබා දෙනවා YouTube channel එකක් create කරගෙන ඒකේ හරියට maintain කරගෙන කොහොමද ඉස්සරහට කරගෙන යන සහ මුදල් earn කරන්නේ කොහොමද කියන පාඨමාලාවක් වගේම Binance trading සම්බන්ධයෙන් course එකකුත් මේ LMS එක ඇතුළේම ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ දෙකත් ඔයාලට free හම්බ වෙනවා. ඉතින් ගොඩක් දේවල් free හම්බ වෙනවා. මේ ටිකත් එක්ක ඔයාලට ඔක්කොටම 100ට විතරම යන්නේ 3900. ඔයාලා හැමෝටම මම ආරාධනා කරනවා පාඨමාලාවට සම්බන්ධ වෙලා අපි ඉදිරියට වැඩ කටයුතු කරන් යමු. එහෙනම් හැමෝටම ලබන සතිය අපි සිකුරාදා හම්බ වෙමු. සිකුරාදා ඉඳලා අපි graphic design කියන්නේ මොනවද කියන එක A to Z ඉගෙන ගමු.